ඔහුගේ රැගෙන අතරේ සීමා මුදින් ගියාද කියන එකයි ප්‍රශ්නේ. තෙවන විනිසුරු ප්‍රධානය බලන්න දෙයක් නැහැ. ලකුණු 6යි පළවෙනි පන්දුවේ පාකිස්තානයේ රැකට් ගේන්න දෙතරයි වගේ. වර්ධ කියන්නේ පුහු ඉන්නේ හතරේ සීමා බසන. ඒ පුහු අතින්නේ හතරේ සීමාවේ නඩුව පැගෙන. Alright, lakukan hataran. මම කියන්නේ මේ පිටි හරපය මේ පාකිස්තාන මන්තු යක් පිටි කරලා බැරි. ඒ කියන්නේ වහරේ මේ සම්පූර්ණ උදයි කියන එක ප්‍රකාශ කරනවා. නමුත් ප්‍රතිවිරුද්ධ වෙන එකක් නමුත් ලකුණු 250ක් ගැහුවොත් ලේසි වෙන්නේ නැහැ. ලකුණු 200ක් 220කට තියාගත්තොත් ඒකට ගලපන්න සමාන වෙනස් වෙනවා. නමුත් මේ ඉල්ල කරන විදියට දැන් ලකුණු 10යි පළවෙනි පන්දු දෙකේ. Aku tidak dan itu sebenarnya itu dah. Kalau kamu kurang itu, wah, බලන්න නැවතත් කරගන්න තියෙන මේ දෙපාස් ගෝල්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම සැලසුමක් හරි ගිහිල්ලා නැහැ. හරි වෙලාලගේ අතින් උඩ මන්තුවක් ඇහැරුණා. ඒකේ උඩ රැකගෙන ආයේ සීමාව මත ඔහුගේ පාදයේ තබනවා. නමුත් පාකිස්තානය අනිත් පැත්තෙන් අල්ලන හැම එකම රත්තරන්. අර ඉංග්‍රීසියෙන් කියනවා everything that they touch turns to gold. ඉංග්‍රීසියෙන් කියන කතාව ඒක සිංහලෙන් හරියටම පරිවර්තනය කරොත් ඕක තමයි අදහස. dan වාර්තාව කලික් කරා ලෝක සදාන 20 ඉතිහාසය තුළ ඕනෑම පමණක් වෙනුවෙන් පිටිපුරක් දෙදෙනෙක් සම්බන්ධ සම්බන්ධතාවයේ වාර්තාව සැකසන අපතාන් සමග කතා සමග අපිට 76ක් ඊට පෙර වාර්තාව තිබුණේ ඉස්සෙල්ලා සම්බන්ධ පින්නල චතරාවේ විරාජිතේ එරෙහිව ලෝක සදානේ තුළ අපිට 75ක් කීතිද මොකද මේ හවා ගියා මොකද කරා මේ Sampai kali. ඕක හොයන්න සෑහෙන කල් තමයි හම්බුනේ. නෑ ඇත්තටම ඒ කියන්නේ අපේ සමාන සෑහෙන ලොකු ශ්‍රී ලංකාවට මම කියන්නේ සම්පූර්ණ අර ඩැමේජ් එකක් කරනවා. අපි දන්නවා මේක විකාවෙන්න පුළුවන් ඩැමේජ් එකක් විශ්වත් ජාමීරගේ සැලස්ම බොහොම පැහැදිලි. ඔහු උත්සාහ කරන්නේ ඔෆ් ස්ටම්පින් පිට පන්දු යවන්න පකල් සමාන උත්සාහ කරන්නේ ඔහු පායින්ට් පැත්තට පාර දෙන්න. මොකද ඔහු ෆීල්ඩ් එක ගන්න. ඔහු බලන්නේ ගැප්ස්. 84 42කින් 171යි පාකිස්තාන.